අද මම ඔයගලන්ට අරගෙන ආවේ හරිම හෙල්දි රෙසිපි එකක්. පාන් පිටි කන්න හොඳ නැති, ඒ වගේම ඩයට් කරනවාට ගැළපෙන රෙසිපි එකක් තමයි ගෙනාවේ. ඉතින් ඔන්න හරිම රසවත් විදියට ආට රොටි වලින් ගොඩක් ලේසියෙන් කොත්තු රොටියක් විතර හදාගන්න විදිය තමයි ඔන්න අද කියලා දෙන්නේ. ඉතින් බුරුට පාන් පිටි කන්න ඕන කරන්නේ නැහැ. හරිම රසට ගොඩක් ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ රසම රස ආට රොටි වලින් හදන කොත්තු ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. අද මම කොත්තුව හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ 100% ඔතෙන්ටික් ඉන්දියන් ආටා චපාති රොටි එක. මේක ඔයගලන්ට ඕනම කීල්ස් එකකින් ඒ වගේම ආපිකෝ කාගේස් මේ ඕන එකකින් මේ රොටි එක ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් කන්දා මේක පාවිච්චි කරනවා. මේක 100%ක්ම ආටා පිටි වලින් හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ රොටි එක තමයි අද පාවිච්චි කරන්නේ. දැන් අපි මුලින්ම කරන්න ඕන රොටි එක පුච්ච ගන්න එක. ඉතින් රොටි එක පුච්ච ගන්නදී ඔයගොල්ලෝ මතක තියාගන්න ගින්දර ගොඩාක් වැඩි කරලා රොටි එක කර වුණොත් එහෙම ඔයාට අර කෑලි කපා ගන්න අමාරුයි. ඒ නිසා ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා ටිකක් රාවට රන්වන් පාට වුණාට පස්සේ රොටි එක ගන්න. ඉතින් මම රොටි අද 4ක් පුච්ච ගන්නවා. ඉතින් මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම හදන නිසා මම 4ක් ගන්නවා. ඉතින් එකකට හදනවා නම් එක රොටි එකකින් උනත් හදා ගන්න පුළුවන් ටිකක් එළවලු වැඩි කරලා. ඔන්න දැන් රොටි ටික පුච්චලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් හිමින් සැරේ රොටි එක කපා ගන්න. ඉතින් චුට්ටක් නිවෙන්න දීලා කපා ගන්න. මෙන්න මේ වගේ චූටි කෑලි වලට කපා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඔන්න දැන් ඒ ටික හරි. ඊට පස්සේ මම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දා ගන්නවා. ඉතින් තෙල් දාන්න නැති කෙනෙක් නම් ඔයාලට මෙතනදී ගී බටර් මේ දෙක එකක් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට එකතු කර ගන්නවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංච සහ සේර. මම මේ දේවල් ටික දාලා හොඳට සුවඳනකන් ටිකක් යාන්තමින් බෙද ගන්නවා. මෙන්න මේ වගේ ගානට හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කපාගත්ත කැරට් ටිකක්, ලීක්ස් ටිකක් සහ ගෝවා ටිකක්. මේ ටික දාලා මෙන්න මේ වගේ කලවම් කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එළවලු එකතු කර ගන්න පුළුවන්. ටිකක් වැඩිපුර කැමති නම් වැඩිපුර එළවලු එකතු කර ගන්න. අනිත් දේ තමයි තාම ඔයා මෙතන ලුණු දාන්න යන්න එපා. ලුණු දැම්මොත් එහෙම එළවලු තියෙන ගුණ ඔක්කොම නැති වෙනවා. ටිකක් ටෙම්පරාදු වෙනකන් ඉඳලා අපි ලුණු ටික දාගමු. දැන් මම මේ වෙලාවේ බටර් ටිකක් එකතු කර ගන්නවා. එකතු කළා මේ වගේ හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් එළවලු ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක ලුණු එකතු කර ගන්නවා. ඊළඟට 3 පහකුඩු තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි එකක් සහ කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කර ගන්නවා. ඉතින් මේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්න පුළුවන්. එකතු කළා අපි මේ වගේ හොඳට කලවම් කරමු. මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කර ගන්නවා බිත්තර දෙකක්. ඊට පස්සේ මම බිත්තර වලට ලුණු සහ ගම්මිරිස් ටිකක් එකතු කළා. මෙන්න මේ වගේ හොඳට කලවම් කර ගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට චූටි චූටි කෑලි වලට කඩා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරලා මම මේකට එකතු කර ගන්නවා අර අපි කෑලි කපාගත්ත රොටි ටික. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා චිකන් හොදි ටිකක් සහ චිකන් කෑලි ටිකක්. දාලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් චිකන් හොදි එකපාරම දාන්න යන්න එපා. කලවම් කරමින් ටික ටික දාලා තමයි අපි මේක හදා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් ගින්දර වැඩි කරලා චිකන් හොදි ටික ටික දාලා ඔයා කලවම් කරගන්න. ඔන්න අපේ දැන් කොත්තුව හරි. දැන් මම මේ වෙලාවේ ලිප්ප වහලා අන්තිමටම එකතු කර ගන්නවා කපාගත්ත මාළු මිරිස් ටිකක්, ඒ වගේම කොච්චි ටිකක් සහ ලීක්ස් ටිකක්. ඉතින් මේ දේවල් ඔයාට අවශ්‍ය විදිහට එකතු කර ගන්න පුළුවන්. එකතු කළාම මේ වගේ කලවම් කරගන්න. ඔන්න දැන් අපේ රසම රස ආට රොටි වලින් හදාගත්ත කොත්තුව ලෑස්ති. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කිතුම හරිම රසයි. සාමාන්‍ය පාන් පිටි වලින් හැදුවා වගේම තියෙනවා පොඩි වෙනසක්වත් නැහැ. ඉතින් ඔන්න හෙල්දි විදිහට කන්න කැමති ඔයාට තමයි අරගෙන ආවේ. ඉතින් ඇත්තටම මාරම රසයි. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔන්න පාන් පිටි කන්න හොඳ නැති ඔයාට මෙන්න මේ විදිහට කන්න පුළුවන් කොත්තු ඇති තරම්. ඉතින් ඔන්න හදලා බලන්න. හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.